අයිබන් පුතේ හැමෝටම මේ ලයිව් මීටින් එකක් ගන්න උවමනා වෙලාවක් වුණත් තියෙන කාලයත් එක්ක මේ ලයිව් මීටින් එකක් ගන්න බැහැ මොකද ඇග්‍රි ලියන ළමයි පිරිසකුත් ඉන්න නිසා කොහොම වුණත් අපේ මේ ඔයාලා ඇග්‍රි ලියලා ආවට පස්සේ ඉතිරි දවස් කීපය තුල අපේ SFT සබ්ජෙක්ට් එක වෙනුවෙන් මොන වගේ වැඩපිළිවෙලක්ද කරන්න කියන එක පිළිබඳව දැනුවත් කරන්න තමයි ඔයාලට මේ වර්ක් ප්ලෑන් එක දෙන්න යන්නේ මේක පුතේ මුලින්ම කියන්න ඕන මේ ලෝකෙ දෙයක් කරපු නැති ළමෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. මේ වෙනකොට SFT වල මොකුත් අකුරක්වත් දන්නේ නැහැ. මම හිතන්නේ එහෙමයි ඉන්නවා කියලා. මම කියන්නේ එහෙමයි ඉන්නවා කියලා හිතන්නකෝ. එහෙම කෙනෙක්ට උනත් සබ්ජෙක්ට් එක ෆේල් නොවී බේරෙන්න පුළුවන් මට්ටමේ වැඩක් මේක. හරිද? එතකොට C එකේ ඉන්න කෙනෙක් B එකකට, B එකක ඉන්න කෙනෙක් A එකකට ය아가න්න හොඳටම ක්වොලිෆයිඩ් වැඩක් මේ වැඩේ. හරි? එතකොට මේක ඇත්තටම මම ප්ලෑන් කරලා තිබුණේ මගේ ක්ලාසස් වල ඉන්න ළමයිට කරන්න. නමුත් අර අන්තිම මොහොතේ මේ ළමයි මාර විදිහට අසරණ වෙලා ඉන්නවා. මේ ඒ කියන්නේ ළමයි මෙසේජස් දාලා කෝල් දීලා අහන දේවල් එක්ක තේරිච්ච දෙයක් ඒක. ඒ නිසා තමයි මම හිතුවේ මේක මේ හැමෝටම පොදුවේ දෙයක් ගන්න පුළුවන් විදිහට කරන්න ඕන කියලා. මේ ඔයාලගේ කවුරු හරි යාළුවෝ දැන් කොහොමත් හැමෝටම යාළුවෝ ඉන්නෝනේ ටෙක් කරන ළමයිනේ හැමෝම. එතකොට ඕනම කෙනෙකුට මේ වීඩියෝ එක දීලා අපේ මේ ගෲප් වලට ඔන්නම් ඇඩ් වෙන්න කියන නැත්නම් ඒ ප්‍රශ්නකුත් නෑ මේ කියන ප්‍රෝග්‍රෑම් එකට වැඩ ටික කරන්න පුළුවන් නම් එච්චරයි. හරි? මේක ඇතුලේ මේ ප්‍රෝග්‍රෑම් එක පුතේ මෙහෙමයි. මේක මේ ඔයාට මේ දවස් 4 මැනේජ් කරගෙන ලස්සනට කරන්න වැඩ ටිකක් තමයි මේක ඇතුලේ යන්නේ. ඒ කියන්නේ මම ඔයත් එක්ක සම්බන්ධ වෙලා කරන වැඩ ප්‍රමාණයක් තියෙනවා. වැඩිපුර දෙන්නේ මේක ඇතුලේ ඔයාට කරන්න වැඩ. හරි? මේ වෙලාවේ ඇත්තම කතාව මහා විශාල වශයෙන් YouTube වීඩියෝ බලලා රිසර්ච් දාන්න බෑ අන්තිම මොහොතේ. ඔයා පාඩම් කරන්න ඕන සෑහෙන්න. හරිද? ඔයාට මතක නැති දෙයක් තියෙනවා නම් අලුතින් ඉගෙන ගන්න මේ දේ අන්න ඔයාට වීඩියෝ එක බැලුවට ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයා දන්න පාඩමක් නැවත මතක් කර ගැනීම සඳහා වීඩියෝ එකක් බලන එකට වඩා ඉෆෙක්ටිව් ඔයා පාඩම් කරන එක. හරි? මොකද මේ දැන් මම මෙහෙම හිතන්නකෝ. නිකන් මේ සරල දෙයක් මම ඔයාට කියන්නේ. පුතේ දැන් මම ඔයාට මොකක් හරි අදාළ ET වල හෝ BST වල ප්‍රැක්ටිකල් එකක් මම ඔයාට කරලා පෙන්නනවා. ඔයාට කරන විදිහ ගැන අවබෝධයක් තියෙනවා. හැබැයි ඔයාට තනියම මේක මම කලා වගේම කරගන්න පුළුවන්ද? නෑ. ඔයා කරන්න ඕන කරන්න නේද? කරලා පුහුණුවක් තියෙන්න ඕන. හරි? ඒ කියන්නේ මම මේ ප්‍රැක්ටිකල් එකක් ගැන නෙමෙයි මම කියන්නේ. ඒතකොට මම දැන් මෙතන මොනවා හරි දේවල් ප්‍රමාණයක් ඔයාට කර පෙන්නනවා. මේක කරන්නේ මෙහෙමයි, මේ ගණන් හදන්නේ මෙහෙමයි කිය. ඒක මම එහෙම කළාම ඔයාට පුළුවන් වෙන්නේ 100%. ඔයාට සෑහෙන ප්‍රමාණයක් පුළුවන් වෙනවා. හැබැයි ඔයා ඒක කරන්න ඕන. ඒතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඔයාට වැඩ කරන්න තියෙනවා. මේක පටන් ගන්නෙ ඇත්තටම 15 14 රෑ ඉඳලා පටන් ගන්නවා. මම ඔයාලට දෙන්න ලස්සනට ප්ලෑන් එක. එතකොට මේ කියන විදිහට වැඩ ටික කරන්න. ඔයා අනිවාර්යයෙන් මේ සබ්ජෙක්ට් එකේ ගේම් එක ගහන්න. හරි? එන විශේෂයෙන් කියන්න දෙයක් නැහැ ඊට වඩා මේ ලොකු වෙලාවක් ගන්නෑ මම මේක පැහැදිලි කරන්න. මේ ටක් ගාලා එමු අපේ ප්ලෑන් එකට. උදේ නොවැම්බර් 14 ඒ කියන්නේ මේ වීඩියෝ එක අපි අප්ලෝඩ් කරන්න 14 සහ ඔයා එතකොට ET BST සබ්ජෙක්ට් වල සෙකන්ඩ් පේපර් එක ලියලා ඇවිල්ලා තියෙන්නේ. ඇග්‍රි කරන ළමයින්ට එයාලගේ ඇග්‍රි වල සෙකන්ඩ් පේපර් එක තියෙනවා 15. ඒ කියන්නේ අපි මේක අප්ලෝඩ් කරන්නේ අද. ඒතකොට හෙට තියෙනවා සෙකන්ඩ් පේපර් එක. එයාලා පුතේ දැන් මේක බලනවා නම් මේ වෙලාවේ බැලුවට ප්‍රශ්නයක් නැහැ. ලොකු වෙලාවක් වැය වෙන්නේ නැහැ. විනාඩි 15ක් 20ක් ඇතුළත මම සම්පූර්ණ කතාව කියලා අවසන් කරන්න උත්සාහ කරනවා. මේ එයාලා මේක ප්ලෑන් එක ටච් එකේ තියාගන්න. හැබැයි මේකට උනන්දුවක් දක්වන්න එපා. ඔයාගේ සෙකන්ඩ් පේපර් එක ඇග්‍රි වල සෙකන්ඩ් පේපර් එක ලියලා ඇවිල්ලා අපි මේ ප්ලෑන් එකට ඇඩ් දෙමු. මේක ඇත්තටම ලොකුට වැඩ පටන් ගන්න ඊට පස්සේ තමයි. හරි? එතකොට 14 වෙනිදා ඉඳලා වැඩේ පටන් ගන්නවා. මෙන්න මෙහෙමයි වෙන්නේ. නොවැම්බර් 14 හරි? නොවැම්බර් 14 තමයි පුතේ මේක පටන් ගන්නෙ. නොවැම්බර් 14 අපි ඔන්න වැඩේ පටන් ගන්නවා. මෙතෙන්දී ඇත්තටම මේ වැඩේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක විදිහට තමයි මේ ඉන්ට්‍රොඩක්ෂන් එක අපි 14 වෙනිදා ඔයාලට දෙනවා. හරිද? ඊට පස්සේ මේ ඉතිරි කාලය දැන් ඔයා මේ නොවැම්බර් 14 වෙනිදා ගෙදර එනවනේ. ET හෝ BST වල සෙකන්ඩ් පේපර් එක ලියලා දෙක ගෙදර එනවනේ. ඇග්‍රි කරන්නේ නැති ළමයෙක් නම්. හරිද? මෙන්න මේ කියන ටයිම් වලදී 6 වෙනකම් ඔයා ඕන එකක් කරගන්න. රිස්ක් කරලා ඕන එකක් කරගන්න. 6 ඉඳලා 8 වෙනකම් සහ 8 ඉඳලා 10 වෙනකම් සහ 10 ඉඳලා 12 වෙනකම් මේ පැය දෙකේ කොටස් නේ මම මේ ලියන්නේ. පැය දෙකේ ඒවනේ. මෙන්න මේ පැය දෙකේ ඒව ඇතුලේ ඔයා මම මෙන්න මේ කියන පේපර්ස් වලට ටයිම් එකට උත්තර ලියන්න ඕන. කියන්නේ පැය දෙකක් අරගෙන මම මෙන්න මේ කියන ඒවට ඔයා ලියන්න ඕන. ඔයා ලියලා තියෙන ඒවා තියෙනවා නම් කලින්. කියන්නේ හරියකට ලියලා නැත්නම් ලියන්න කොහොමද? එහෙන් මෙහෙන් කරලා තියෙනවා ඒව හරියන්නේ නැහැ. පැය දෙක අරගෙන හරියට අපි හිතමු 6 ඉඳලා 8 වෙනකම්. මම මේ කියන පේපර් එකකින් එකක් ඔයා
6 ඉඳලා 8 වෙනකම් හරියට වෙලාව ඒ පැය දෙක ඇතුලේ ලියනවා. කරන්න පුළුවන් ප්‍රශ්න 20ද පැය දෙකට ඒ 20 විතරක් කරලා නවත්තනවා. පැහැදිලිද? මොකද එක්සෑම් එක ලියන්නේ පැය වෙලාවක් ඇතුලේ. ඔයාට ඕන විදිහට ලියන්න බෑ. ඒ වෙලාවට ලියන්න ඕන. මෙන්න මෙහෙමයි වෙන්නේ. මෙන්න මේ පේපර්ස් ටික. හරිද? මේ 6 ඉඳලා 8 වෙනකම් කියන කාලය ඇතුලේ. මම මෙහෙම ලියන්න. 6 ඉඳලා 8 වෙනකම් තියෙන කාල සීමාව ඇතුලේ ඔයාට පුළුවන් මෙන්න මේවෙන් එකක්. ඔයා කරලා නැති එකක් අරගෙන කරන්න. 2025 මේ අවුරුද්දේ ආපු 2025 ඌව මධ්‍යම දකුණ මේ තුනෙන් එකක්. ඔයා කරලා නැති එකක් අරගෙන කරන්න. 2025 ඌව පළාත් එක, එහෙම නැත්නම් මධ්‍යම පළාත් එක, එහෙම නැත්නම් දකුණු පළාත් එක. ඉතින් මේ තුනෙන් එකක් ඔයා කරලා නැති එකක් අරගෙන අද 14 වෙනිදා 6 ඉඳලා 8 වෙනකම් වෙලාව තියලා කරන්න ඕන. පැහැදිලිද? ඊට පස්සේ 8 ඉඳලා 10 වෙනකම්. දැන් මේ අද දවසේ පොඩ්ඩක් රෆ්. හරිද? එතකොට මේ වෙලාවේදී ගත්තොත් එහෙම මේ 8 ඉඳලා 10 වෙනකම්. හරි? දැන් අර පේපර් තුනම කරපු ළමයෙක් ඉන්නවනම් එයා කෙලින්ම මේ 6 ඉඳලා මම මේ දැන් කියන එක පටන් ගන්න. මේ ඔක්කොම ඔයාලට දානවා අපි පිළිවෙලකට මේ පේපර්ස් ටික නෝට්ස් ටික ඔක්කොම දානවා. 2024 උතුරු මැද පළාත් පේපර් එක. ඒක ඔයාලට දෙනවා බය වෙන්න එපා. 20යි 24 උතුරු මැද පළාත. දැන් මේ කියන හැම එකකම MCQ පේපර් එක කරන්න ඕනේ පැය දෙකයිනේ. ඊට පස්සේ 10 ඉඳලා 12 වෙනකම් රෑ ඔයා කරන්න ඕන. ඔයාට ඒක දෙනවා අපි 2025 ගම්පහ කලාප පේපර් එක. ගම්පහ කලාප පේපර් එක. මේ හැම එකකම MCQ. පැහැදිලි නේද මේ වෙලාවල් ටික? 6 ඉඳලා 8 වෙනකම් මේ තුනෙන් කැමති එකක් කරන්න ඔයා කරපු නැති එකක්. මේක මේ ඇග්‍රි කරන්නේ නැති ළමයි තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඇග්‍රි කරන්නේ නැති ළමයි තමයි මේක කරන්නේ. 6 ඉඳලා 8 වෙනකම් ඌව මධ්‍යම දකුණ 2025 ආපු පළාත් පේපර් වලින් ඌව මධ්‍යම දකුණ තුනෙන් එකක් කරන්න. 8 ඉඳලා 10 වෙනකම් 2024 උතුරු මැද පළාතේ MCQ එක කරන්න. ඒක දෙනවා. 10 ඉඳලා 12 වෙනකම් 2025 ගම්පහ කලාප MCQ එක කරන්න. මේවා කරලා තියෙන මේ කියපු පේපර් 6ක් තියෙනවනේ. 1 2 3 4 5ක් තියෙනවනේ. උදේ මේ පහෙන් ඔයා කරලා නැතිව කරලා කලින් හොඳටම කරලා තියෙනවනේ. කරලා ඩිස්කෂන්ස් තුත් බලලා විවරණත් හදලා තියෙනවනේ. ඒව කරන්න එපා. ආයෙ ඕනේ නැහැ. හරි? කරන්න නැති තියෙන පේපර් කරන්න. දැන් ඔයා හිතන්නකෝ ඔයා ගම්පහ කලාප පේපර් එක කරලා තියෙනවා. උතුරු මැද කරලා නැහැ. ඒක කරනවා. මෙතනින් ඔයා කරලා තියෙන ඌව එක. මේ දෙකම කරලා නැහැ. එතකොට ඔයා මෙතන මේ මධ්‍යම එක මුලින් 6 ඉඳලා 8 වෙනකම් කරලා 8 ඉඳලා 10 වෙනකම් උතුරු මැද එක කරලා අර මෙතනින් ඉතුරු වෙච්ච අනිත් එක මේ ගම්පහ එක වෙලාවට කරන්න. මොකද ඔයා ගම්පහ කරලා තියෙනවා. හරි? ආව විදිහට 2010 මේ නොවැම්බර් 14 දිනේ ඉවර වෙනවා. 12 ඉඳලා මුකුත් වැඩ කරන්නේ නැහැ. 12ට නිදා ගන්නවා. හරි? 12ට නිදා ගන්නවා. ඒ දවස ඉවරයි. හරි 12ට නිදා ගන්න. හරි? 6ට හැරෙන්න ඕන. 12ට නිදා ගන්න ඊළඟ දවස් 6ට හැරෙන්න ඕන. 6ට හැරෙනවා කියන්නේ 12 ඉඳලා 6 වෙනකම් පැය 6ක් තියෙනවනේ. ඔයා 5:40ට 5:45ට විතර හැරෙන්න ඕන. හැරිලා ඔයා වොෂ් දාලා ඒව මේව කරලා 6 වෙදි වැඩ පටන් ගන්න ඕන. පැහැදිලිද? එතකොට ඔයාට පැය 5යි විනාඩි 45ක් පැය 5 මාරක් විතර ඔයාට නිදා ගන්න තියෙනවා. අවුලක් නැහැ. හරි. ඊට පස්සේ නොවැම්බර් 15 වෙනිදාට එනවා අපි. නොවැම්බර් 15. හරි? නොවැම්බර් 15. නොවැම්බර් 15. ඒ කියන්නේ සෙනසුරාදා මේ ඇග්‍රි සෙකන්ඩ් එක ඉවර වෙන දවස. හරිද? ඒ දවසේ තමයි ලොකු වැඩ ප්‍රමාණයක් යන්නේ. හරිද? ඒ දවසේ උදේ 6ට දැන් ඔන්න පටන් ගන්න ඕනේ. 14 ඉවර වෙනවනේ. උදේ 6 ඉඳලා නොවැම්බර් 15 උදේ 6 ඉඳලා දවල් 12 වෙනකම්. හරි උදේ 6 ඉඳලා දවල් 12 වෙනකම් පැය ඔන්න 6ක් තියෙනවා එතන. ඔයා අර ලියපු ඒ මේ ඌව මධ්‍යම දකුණ කියලා මෙතන ලියනවනේ ඔය තුනක්. ඒ තුනෙන් ඔයා මොකක් හරි ලියන එකක් තියෙනවනේ. මේ තුනෙන් එකක් ඔයා ලියනවනේ. අන්න ඒක ඩිස්කෂන් එක බලන්න ඕන. පැහැදිලිද? ඒ මොකේ හරි ඩිස්කෂන් එක අපි ඔයාලට දෙනවා. ඒක රෙකෝඩින් එකක් විදිහට දෙන්නේ. ඒක ඔයා බලන්න ඕන. ඒතර ඒව කරලා නැති කෙනෙක් ඒව කරලා තියෙන එක්කෙනෙක් නම් එයාට කරන වැඩේ කියන්නම් ඊළඟට. හරිද? ඒව බලන්න ඕන. එතකොට මේ කලින් දවසේ අර රෑ ලියපු එක බලන්න තමයි මේ තියෙන්නේ ඊළඟ දවසේ උදේ 6ක්. මේ 6ම යන්නේ ඇයි? ඔයාලට බලනකොට ලියා ගන්න දේවල් තියෙනවා. ඒ වගේ දේවලුත් එක තමයි උතන පැය 6ක් දීලා තියෙන්නේ. හරිද? මෙන්න මේව බලන්න තමයි මෙතන තියෙන ඩිස්කෂන්ස් බලන්න.
ඒ කියන්නේ 20යි 25 ඌව මධ්‍යම දකුණ විවරණය බලන්න තමයි ওই වෙලාව දීලා තියෙන්නේ. හරිනේ. ඊළඟට ඒ දවසේම නොවැම්බර් 15 1 ඉඳලා 6 වෙනකම්. හරිද? දවල් 1 ඉඳලා දැන් 12න් පස්සේ ඉන්ට පොඩි ඔයා පැයක රෙස්ට් එකක් ගන්නවා. ඊට පස්සේ 1 ඉඳලා 6 වෙනකම්. හවස 6 වෙනකම්. හරිද? 1 ඉඳලා 6 වෙනකම් ඔයා කරන්නේ පුතේ අර 2024 උතුරු මැද පළාත් එක අන්න ඒක ඔයාට අපි දෙනවා. දෙන්නේ මේ වෙලාවට කලින් දෙන්නේ නැහැ මේවා. මේ වෙලාවල් වලදී දෙන්නේ. 20යි 24 උතුරු මැද විවරණය. මේක මරු විවරණයක් ඈ. 20යි 24 උතුරු මැද විවරණය මේක දෙනවා ඔයාට හරියටම මේ එක වෙද්දි. 15 එක වෙද්දි. දැන් මේවත් BSc මේ ඇග්‍රි කරන ළමයින්ට බෑ. මොකද එයාලා මේ වෙලාවට එක්සෑම් ලියන්න යන්න ඕන. ඊට පස්සේ ඒ දවසේම 6ට ඉවරයිනේ. 7 ඉඳලා 11 වෙනකම්. හරිද? රාත්‍රී 7 ඉඳලා ඔන්න පුතේ ලයිව් එකක් යනවා. 11 කිව්වට මේක පොඩ 11ට වඩා හිමි වෙන්න පුළුවන් චුට්ටක් විතර. මොකද්ද? 20යි 25 සිංහලෙන්ම ලියමුනේ 20යි 25 ගම්පහ පේපර් එක. ගම්පහ කලාප. මේක මරු විවරණයක් කියන්නේ මේක ලයිව් ඈ. මේවා ලයිව් ක්ලාසස්. මේවට ලයිව් වෙන්න ඕන. ලයිව් කියන්නේ ලයිව්. මේවා අයි රෙකෝඩින් දෙන්නේ නැහැ. මොකද මේ අන්තිම මොහොතේ මොන රෙකෝඩින්ද? මේ ලයිව් ඒවා ලයිව්. ඇත්තටම රෙකෝඩින් දෙන්නේ නැහැ මේවා. හොඳ. දැන් රෙකෝඩින් දෙන්න ඕනේ ඔක්කොම දෙනවා. මේවා ලයිව් ඒවා ලයිව් විතරයි. හරි. එතකොට දැන් 2000 මේ නොවැම්බර් 15ත් ඉවරයි. සෙනසුරාදා ඉවරයි. එතකොට දැන් අර ඇග්‍රි කරන ළමයි වැඩ පටන් ගන්න කොතනින්ද? මෙන්න මේ ලයිව් එකේ. මේ ලයිව් එකට එන්න. ඔයා ඇග්‍රි කරලා ඇවිල්ලා රෑ 7 වෙන්න කලින් ඔයාට ගම්පහ පේපර් එකේ MCQ 50 ගහන්න පුළුවන් බය දෙකක් අරගෙන. අන්න එහෙම කරලා ඔයා 7 වෙද්දි මේකට සෙට් වෙන්න ඕන. එතනින් තමයි ඒගොල්ලෝ වැඩේට එන්ට වෙන්නේ. අර ටික මිස් වුණා කියලා බය වෙන්න එපා. මෙතනින් වැඩේට එන්ට වෙන්න. හරි. ඊට පස්සේ 15 ඉවරයි ඈ. 15 ඉවරයි. නොවැම්බර් 16. නොවැම්බර් 16. හරි. දැන් 15 මේක ඉවරුණාට පස්සේ මේක 11 කට 11ට වඩා පොඩ්ඩක් ඉවර වෙයි. මේ එහාට යයි. ඒ කියන්නේ 11 මාර වගේ වෙන්නත් පුළුවන්. ඊට වඩා එහා යන එකක් නෑ. කොහොමත් යන්නේ. ඒ වගේ වෙලාවෙන් ඉවර වෙනවා. ඊට පස්සේ ඔයා නිදා ගන්න. නිදාගෙන ඒ කියන්නේ පොඩ්ඩි රෙස්ට් එකක් අරගෙන ඔයා කැමති දෙයක් කරලා ඊට පස්සේ නිදා ගන්න. නිදාගෙන ආයි අනිත් දවසේ ඒ කියන්නේ 16 වෙනිදා උදේ 5:45ට 5:00 විතර හැරෙන්න ඕන. 6 වෙද්දි වැඩ පටන් ගන්න ඕන. හරිද? නොවැම්බර් 16 වෙනිදා උදේ. නොවැම්බර් 16 වෙනිදා උදේ 6ට. හරි? නොවැම්බර් 16 උදේ 6 ඉඳලා 9 වෙනකම්. උදේ 6 ඉඳලා 9 වෙනකම් ඔයාට දෙනවා අපි මුළු සිලබස් එකේම බයෝ පාර්ට් එක ආවරණය කරන 6 3ක ඩිස්කෂන් එකක්. මේකෙන් මුළු බයෝ පාර්ට් එකම ඔයාට මතක් කරගන්න පුළුවන්. හරි? ජීව විද්‍යාව සම්පූර්ණ විවරණයක්. සම්පූර්ණ විවරණයක්. කොටස් නෙමෙයි මුළු සිලබස් එකම කවර් වෙන විදිහට මේන් ටොපික්ස් ටික ප්‍රධාන කෙටි මාතෘකා 30කින් විතර මුළු සිලබස් එකම කතා කරන ඩිස්කෂන් එකක් මේකත් යන්නේ රෙකෝඩින් විදිහට. හරිද? 6 ඉඳලා 9 වෙනකම්. මේක අලුත් එකක්. මේක කාටවත් තාම දීලා නැහැ. මේ තාම ඔයාලගේ මේ ප්‍රෝග්‍රෑම් එකටම හැදුව එකක්. හරි? නොවැම්බර් 16 උදේ 6 ඉඳලා 9 වෙනකම්. 6ට නැගිටලා වැඩ පටන් ගන්න ඕනේ. පරක්කු වෙන්න බෑ මේ දවස් ටිකේ. ඊට පස්සේ ඒ කියන්නේ එහෙම පරක්කු වෙලා කරගහත්තාම අර මම කියපු ප්‍රතිඵල වලට යන්න බෑ. මේකෙන් උපරිම ප්‍රතිඵල එන්න නම් මේ කියන විදිහට කරන්න ඕනේ. හරිද? 6 ඉඳලා 9 වෙනකම් බයෝ පාර්ට් එක. ඊට පස්සේ 9ට ඉවරලා පොඩි ඉන්ටර්වල් එකක් කරගන්න 10 වෙනකොට. හරි? උදේ 10 ඉඳලා 4 වෙනකම් හවස 4 වෙනකම් ඔයා ඒ තියෙන වෙලාව ලස්සනට බැලන්ස් කරගන්න ඕන. මෙන්න මේ මම කියන ෆිසික්ස් පාඩම් ටික. ඔයාට බැරි පාඩම් මේ ඔක්කොම හැමෝටම බැහැයි නෙමෙයිනේ. මම මෙන්න මේ කියන ඒවාෙන් බැරි ඒවා තියෙනවා නම් ඒව අනිවාර්යෙන් බලන්න ඕන. මම මෙන්න මේ කියනවා. විශේෂයෙන්ම අපේ කරපු තරල සෙමිනාර් එකේ දෙවෙනි කොටස. හරිද? තරල day 2 එක ඔයා බලන්න ඕන. ඔයා බලලා නැත්නම් විශේෂයෙන් බර්නූලි මූලධර්ම ආශ්‍රිත කොටස් ටික අර විසිරි පොම්ප ගණන්, ගුවන් යානා ගණන් ඇයි කියලා අහන්න එපා. බලන්න ඕන එච්චරයි. හරි? සෙකන්ඩ් පේපර් එක ලියලා ආවිල්ලා අපි කතා කරමු ඇයි කියලා මෙහෙම කිව්වේ. තරල day 2 එක බලන්න ඕන. බලලා නැති අය ඒව පුළුවන් අය ඒව බලන්න ඕනේ නැහැ. ඒව පුළුවන් අය පදාර්ථ යාන්ත්‍රික ගුණ බැයි නම් අන්න ඒක බලන්න ඕන.
ඒවා අපි මේ වෙලාවල් වලදී මේ ඔක්කොම දානවා ගෲප් වලට. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. ඊළඟට යාන්ත්‍රික ශක්තිය අපි කළා ඒක බලන්න. ඒවා දානවා පිළිවෙලට. යාන්ත්‍රික ශක්තිය ඊළඟට විද්‍යුතය. මේ හදන්නේ මේ නිකන් කට කහනවට නෙමෙයි කියන්නේ. ඔයාගේ පේපර් එකේ ලකුණෙන් ලකුණ ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ඔයාලට වැඩි කරගන්න ක්‍රමයක් මේ කියන්නේ. සෙකන්ඩ් පේපර් එකේ රචනා ප්‍රශ්න ටික තමයි මේ හදන්නේ මෙතනින්. හරි? සෙකන්ඩ් පේපර් එකේ ෆිසික්ස් ප්‍රශ්න ටික තමයි ඔයාව රෙඩි කරන්න මේ කෑල්ල මෙතෙන්ට දාලා තියෙන්නේ. ඒතර මේ පාඩම් හතරෙන් ඔය හතරම බැරි යුන් නැහැනේ. හතරම බැරි යුන් ඉන්නවනම් මේක බලන්න. හරිද? හතරම ඉගෙන ගන්න වෙලාවක් නැහැනේ. තරල එක බලන්න. තරල බලලා තියෙන ළමයි ඉන්නවනම් යාන්ත්‍රික ගුණ බලන්න. යාන්ත්‍රික ගුණ බලලා තියෙනවා නම් තරලත් බලලා තියෙනවා නම් මේ දෙක අවුලකුත් නැත්නම් මේ වෙලාවේදී මේ පාඩම් වලට අදාළ ප්‍රශ්න හොයාගෙන කරන්න. හරි? පේපර් වලින් හෝ ක්ලාස් පේපර් වලින් මේ පාඩම් වලට අදාළ ප්‍රශ්න කරන්න විතරයි මේ වෙලාව වෙන් කරන්න ඕන. හරි? සෙකන්ඩ් පේපර් එකේ ෆිසික්ස් වලින් එන රචනා ප්‍රශ්න දෙකට ඔයාව සෙට් කරන්න තමයි මේ කැලේ මෙතෙන්ට දාලා තියෙන්නේ. හරි? නිකන් මේ හිතන ඒවා නෙමෙයි මේ කියන්නේ. හරිද? ඊළඟට නොවැම්බර් 16 10 ඉඳලා 4 වෙනකන් යෝක. ඊට පස්සේ පුතේ 4:30 ඉඳලා 6:30 වෙනකන්. හරිද? පස්වරු 4:30 ඉඳලා පුතේ ඔයා 6:30 වෙනකල් කරන්න ඕන විශේෂ වැඩක් මොකද්ද? 2025 කළුතර කලාප MCQ එක කරන්න ඕන. ඒව ඔයාලා ලස්සනට පිළිවෙලට දෙන්න බෑ. කළුතර කලාප ප්‍රශ්න පත්‍රය. අර අපි කලින් කරන ගම්පහ එක තියෙන ඒ වගේ කළුතර කලාප එක කරන්න ඕන ඔයා එදාට. ඒ වෙලාවේ 4:30 ඉඳලා 6:30 වෙනකම්. පැය දෙක. ඊට පස්සේ අපි ඒ දවසේ 7:30 ඉඳලා 11:30 වෙනකම් අපි ඔක ඩිස්කස් කරනවා ලයිව් එක. හරි? පස්වරු 7:30 11:30 ලයිව් ඩිස්කෂන් එක යනවා. හරි? ලයිව් ඩිස්කෂන් එක යනවා. ඒ කළුතර කලාප පේපර් එක. මරු පේපර් එකක්. කළුතර එකයි ගම්පහ එකයි දෙකම සුපිරි. මේ දෙකම අපි කරනවා ලස්සනට විවරණයකුත් එක්ක. මාර වටිනවා මේ දෙක කරගෙන යන එක. මේ එකක්වත් නිකන් මේ හිතන ඒවා නෙමෙයි දාලා තියෙන්නේ. මාර විදියට ඇනලයිස් කරලා මේ හදලා තියෙන්නේ මේ ටික. ඊට පස්සේ එතනින් 16 වෙනිදා ඉවරයි. මොකද 11:30 ඉවරනම ඔයා නිදා ගන්නවා. ඊළඟ දවසේ උදේ 17 වෙනිදා. හරි? ඊළඟ දවසේ උදේ නොවැම්බර් 17. නොවැම්බර් 17 උදේ ඔයා හැරෙන්න ඕන 5:00ට ආයි. 5:00ට 5:45 විතර කීයට හරි හැරිලා 6ට වැඩ කරන්න සෙට් වෙන්න ඕනේ. 6ට හැරිලා හරියන්නේ නැහැ. හරි. 6ට වැඩ කරන්න සෙට් වෙන්න ඕන 17 වෙනිදා. ඔන්න 17 වෙනිදා 6 ඉඳලා 8 වෙනකම්. හරිද? උදේ 6 ඉඳලා 8 වෙනකම්. ඔයා ලියන්න ඕන පුතේ ඔයාට දෙනවා පේපර් එක 20/24 වයඹ පළාත. හරි? ඕක කරලා තියෙනවා නම් 20/24 අපි දෙන්නේ වාට සබරගමු පළාත. හරි? ඔය දෙකෙන් එකක් කරන්න ඔයා කරලා නැති එක බලලා. 6 ඉඳලා 8 වෙනකම්. 17 වෙනිදා. ඊට පස්සේ 8 ඉඳලා 9 වෙනකම් රෙස්ට් එකක් ගන්න. 9 ඉඳලා 3 වෙනකම්. හරි? 9 ඉඳලා හවස 3 වෙනකම් මේ දෙකේම ඩිස්කෂන්ස් දානවා. ඔයා කරපු එකට අදාළ ඩිස්කෂන් එක ඔයා බලන්න ඕන. හරි? විවරණය. ඒවා යන්නේ රෙකෝඩින්. රෙකෝඩින් කියලා පස්සේ බලන්න තියාගන්න බෑ. හොඳේ විභාගය ඉවරලා තමයි බලන්න වෙන්නේ. මේකෙන් ඔයා කරන්නේ කොයිකද? ඒක මේ දෙකටම අදාළ ඩිස්කෂන් දෙකම දෙනවා. මේකෙන් ඔයා කරපු එකට අදාළ ඩිස්කෂන් එක ඔයා බලන්න ඕන. හරි? මේ දෙකම කරලා නැහැ කියලා හිතන්නකො කවුරු හරි. මේ දෙකෙන් වයඹ කරලා තියෙන කෙනෙකුට සබරගමෝ කරන්න පුළුවන්. සබරගමෝ කරලා තියෙන කෙනෙකුට වයඹ කරන්න පුළුවන්. දෙකම කරලා නැත්නම් මම කියන්නේ ඔයා වයඹ කරන්න. දෙකම කරලා නැත්නම් වයඹ කරන්න. හරි? මොකද දෙකෙන් එකයි කරන්න වෙන්නේ. කල් නෑ වෙන. දෙකෙන් එකයි කරන්න වෙන්නේ. එකක් කරනවා නම් වයඹ කරන්න. වයඹ කරලා තියෙනවා නම් විතර සබරගමෝ කරන්න. කොහොමද දෙකම දෙනවා. ඔයා කරපු එක ඒ වෙලාවට බලන්න ඕන. ඔයා 9 ඉඳලා 3 වෙනකම්. හරි? 17 වෙනිදා 9 ඉඳලා 3 වෙනකම්. ඊට පස්සේ 3න් පස්සේ ඔයා පොඩි රෙස්ට් එකක් ගන්න 4 ඉඳලා 6 වෙනකම්. හරි? 4 ඉඳලා 6 වෙනකම් ඔයා පුතේ කරන්න ඕන 20/25 උතුරු මැද පේපර් එක. 20/25 උතුරු මැද පළාත් පේපර් එක. ඒක අපි ඔයාලට දෙනවා මේ අවුරුද්දේ අලුත් පේපර් එක. ඒක කරන්න ඕන 4 ඉඳලා 6 වෙනකම්. හරිද? ඊට පස්සේ
6ට ඒක ඉවරයි. ඊට පස්සේ ඔයාලට පොඩි රෙස්ට් එකක් ගන්න පුළුවන්. 8 ඉඳලා 12 වගේ වෙනකම්. 8 ඉඳලා 12 වගේ වෙනකම් ඔන්න ලයිව් සෙෂන් එකක් යනවා. මේකේ විවරණය. ඒක ලයිව් එතකොට පුතේ දැන් ඔන්න මේ කවද්ද 15 වෙනිදා හවස ලයිව් එකක් තියෙනවා රෑ 16 වෙනිදා රෑ ලයිව් එකක් තියෙනවනේ. කොහොමද? අලුතර කලාපේ ලයිව් එක තියෙනවනේ රෑ. ආයි 17ත් රෑ ලයිව් එකක් තියෙනවා. ලයිව් සෙෂන් 3ක් යනවා. හැමදාම රෑට ලයිව් සෙෂන් එකක් යනවා. හරි? 17 දවසත් ඉවරයි. ඉතින් මේක ඉවරනකොට 12ට විතර ඉවර වෙන්නේ ඉවරයි. 17 ඉවරයි. 18 ඒ කියන්නේ එක්සෑම් එකට කලින් දවසේ 18 හරි මෙහෙන් ලියන්නම් මම. නොවැම්බර් 18 නොවැම්බර් 18 හරි 18 වැඩ ගොඩක් යනවා. 6 ඉඳලා 7 වෙනකම්. උදේ 6ට නෝ හැරෙන්නේ. 6 ඉඳලා 7 වෙනකම්. 6 ඉඳලා 7 වෙනකම් ඔයාට දෙනවා අපි චාලක රසායනයට අදාළව පේපර් එකක්. චාලක රසායනය තාප රසායනයට අදාළව පාස් පේපර් ප්‍රශ්න කරපු පේපර් එකක්. මේවා කරලා තියෙනවා නම් අවුලක් නැහැ. මම ඒ වුණාට මම කියනවා හැමෝටම මේක කරලා මේ ඩිස්කෂන් එක බලන්න. ඔයාලට දෙයක් ඉගෙන ගන්න තියෙනවා. මොකද මේක දෙන්නේ ව්‍යුහගත රචනා පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ ફોකස් කරලා. හරි 6 ඉඳලා 7 වෙනකම් චාලක රසායනයේ පේපර් එක. චාලක තාප පේපර්. හරි චාලක රසායනයේ තාප රසායනයේ පේපර් එක. ඊට පස්සේ දැන් ඔක 7ට ඉවරයිනේ. පැයක් වගේ යන්නේ ලියන්න පොඩි එකක්. 7 ඉඳලා 9:00 විතර වෙනකම් මේක ඩිස්කෂන් එක. ඒක රෙකෝඩින් එකක් යන්නේ. ඒක එක දිගටම යනවා. මොකද 6 ඉඳලා 7 වෙනකම් පේපර් එක ලියලා ආයෙ රිස්ක් කරන්න දෙයක් නැහැ නේ. පැයයිනේ වැඩ කරන්නේ. 7 ඉඳලා 9:30 වෙනකම් මේකේ ඩිස්කෂන් එක. හරි ඕකත් රෙකෝඩින් එකක් යන්නේ. ඊට පස්සේ ඒක 9:30ට ඉවරයි. පොඩි රෙස්ට් එකක් ගන්නවා. ඔයා 10 ඉඳලා 2 වෙනකම් 10 ඉඳලා 2 වෙනකම් ඔයාට දෙනවා අපි ස්වභාව නිෂ්පාදන සහ කර්මාන්ත කියන පාඩම් දෙකට අදාළව ප්‍රශ්න සෙට් එක. PDF එක දෙනවා පිළිවෙලට ඒවැ. හරිද? කීයට 10 ඉඳලා 2 වෙනකම්. 10 2 ස්වභාව නිෂ්පාදන මම ස්වභාව විතරක් ලියන්න. ස්වභාව කර්මාන්ත ප්‍රශ්න ලියන්නේ මේ ඔයා ලියන වෙලාව. මේකෙදි කතා කරන්නේ සම්පූර්ණ රචනා ප්‍රශ්න. හොඳේ. MCQ නෙමෙයි එතන තියෙන්නේ. මොකද අපිට මේ සෙකන්ඩ් පේපර් එක වෙනුවෙන් වැඩ කරන්න තියෙන දවසයිනේ. ඒකෙන් වැඩ කොටසක් අපි කලින් කරගන්න තමයි මෙහෙම කරන්නේ. හරි? ඒතර නොවැම්බර් 18 වෙනිදා ওই ප්‍රශ්න ටික ලියනවා. ඔයා 10 ඉඳලා 2 වෙනකම්. ඊට පස්සේ ඒක 2ට ඉවරයි. ඊට පස්සේ 2:30 ඉඳලා 5:30 වෙනකම්. හරි ඕක සාකච්ඡා කරනවා අපි ලයිව්. 2:30 5:30 විවරණය. හරි මේවා ලයිව් යන්නේ. ඒක ලයිව්. ඒ ප්‍රශ්න ටික ඩිස්කස් කරනවා ලයිව්. ඊට පස්සේ හරිද? ඒ දවසේ 5:30 එක ඉවරයි. ඊට පස්සේ 6 වෙනකන් ඔයාලට රෙස්ට් එකක් ගන්න පුළුවන්. 6 ඉඳලා 8 වෙනකන් ෆිසික්ස් MCQ ඩිස්කෂන් එකක් තියෙනවා. ඒක ඔයා ලියන්න ඕන. හරිද? ඒක ඔයා කරන්න තමයි මේ වෙලාව තියෙන්නේ. කී ඉඳලාද? 6 ඉඳලා 8 වෙනකන් පැය දෙකයි. වැඩි නෑ ප්‍රශ්න පොඩි ප්‍රමාණයක්. අර MCQ පේපර් එකේ අවසානයේ එන ෆිසික්ස් ප්‍රශ්න ටික වෙනුවෙන් තමයි මේ ප්‍රශ්න ටික කරන්නේ. හරිද? මේක 5:30ට ඉවරයි. ඊළඟට 6 ඉඳලා 8 වෙනකම්. 6 8 ෆිසික්ස් MCQ මේක ලියන්න. මම නෙමෙයි වැඩ කරන්නේ මේ වෙලාවේදී ඔයා. ලියන්න වෙලාවක්. හරි? මේ ෆිසික්ස් MCQ ලියන්න. ෆිසික්ස් MCQ ටික කරන්න. 8ට ඒක ඉවරයි. ඊට පස්සේ 8:30 ඉඳලා 11:30 විතර වෙනකම් 8:30 ඉඳලා 11:30 වගේ වෙනකම් ඒකේ විවරණය. ලයිව් එකක්. ඩිස්කෂන් එක ඒක ලයිව්. හරිනේ? ඒකත් ඉවරයි. එතකොට 11:30ට විතර ඉවරුනහම උදේ 18 වෙනිදා ඉවරයිනේ. ඊට වඩා රැ වෙනකම් කරන්නේ නැහැ. මොකද 19 උදේ විභාගය. ඔන්න යනවා අපි MCQ එක කරන්න. ඉවරයි. මෙතනින් ඉවරයි. වැඩ ඉවරයිද නෑ? ඉවර නෑ. හරි ප්ලෑන් එක තාම ඉවර නෑ. මෙතනින් MCQ එකට වෙනුවෙන් අපි කරන්න තියෙන වැඩ ටික ඉවර කරලා ඔයා යනවා MCQ ලියන්න. MCQ ලියලා එනවනේ. ඊට පස්සේ අපි MCQ පේපර් එකෙන් පස්සේ අපි සෙකන්ඩ් පේපර් එකට රෙඩි වෙන්න දෙපයි. ඒකට අපිට තියෙන්නේ 20 වෙනිදා විතරයි. මොකද 21 වෙනිදා සෙකන්ඩ් පේපර් එක තියෙන උදේ. ඒතර 20 වෙනිදා තියෙන වැඩ ටිකයි 19 වෙනිදා තියෙන වැඩ ටිකයි මම ඔයාලට කියන්නම්. අපි දැන් ඔයා 19 පේපර් එක ලියලා දවල් වෙනකොට එනවනේ. ඊට 19 දවසේ ගෙවෙන්න ඕන විදිහ මම කියන්නේ ඔයාලට. නොවැම්බර් 19. හරි? නොවැම්බර් 19
දවස ගත වෙන්න ඕන විදිහ තමයි මේ තියෙන්නේ. පේපර් එක ලියලා එනවා. මම මෙතන පටන් ගන්න වෙලාව 3 කියලා දැම්මේ. ඊට වඩා ඔයාට ගෙදර එන්න වෙලාව යනවා නම් ඔයා පොඩ්ඩක් මේකට අනුව බැලන්ස් කරගන්න ඔයාගේ වැඩ ටික. හරි මම දැම්මේ 3 කියලා. මම හිතනවා හැමෝටම 3 වෙද්දි ගෙදර එන්න පුළුවන් කියලා. නම්බර් 3 ඉඳලා 5 වෙනකම් ඔයාලට ලියන්න තියෙනවා දැන් සෙකන්ඩ් පේපර් එක කෙලින්ම 3 හවස 3 ඉඳලා 5 වෙනකම් පරිසරයේ ප්‍රශ්න සෙට් එකක් දෙනවා ඔයාලට ලියන්න. පරිසරය ප්‍රශ්න. මේවා රචනා ප්‍රශ්න මේ ටික කරන්න තමයි ඔයාලට තියෙන්නේ. 3 ඉඳලා 5 වෙනකම් පැය දෙකක් කරා ඔයා මේ ටික කරන්න ඕන. ඊට පස්සේ 7 ඉඳලා 8 වෙනකම් අපි ලයිව් සෙෂන් එකක් කරගන්නවා MCQ පේපර් එක එදා තියෙන එකනේ. ඒක ගැන පොඩි සාකච්ඡාවක් කරන්න. ඒ කියන්නේ පේපර් එක සාකච්ඡා කරන්න නෙමෙයි. MCQ පේපර් එක පොඩ්ඩක් ඇනලයිස් කරලා මොකද වෙන්න පුළුවන් දෙවෙනි පේපර් එකට වගේ එකක් කතා කරන්න 6 ඉඳලා 8 වෙනකම් MCQ ඇනලිසිස්. හරි 6 ඉඳලා 8 වෙනකම් මීටින් කියලා ගමුකෝ අපි. මේ වෙලාවේදී කරන්නේ 8 වෙනකම් යන එකක් නෑ. ඔය වෙලාවේදී කතා කරන්නේ අපි MCQ පේපර් එක ගැන. හරි 6 ඉඳලා 8 වෙනකම් MCQ පේපර් එක ගැන චුට්ටක් කතා කරනවා. මේකට අනුව සෙකන්ඩ් එක කොහොම වෙයිද වගේ ඒවා ටිකක් කතා කරන්නේ ඔතෙන්දී. ඊට පස්සේ 8 වගේ වෙද්දී ඕක ඉවර කරලා අර පරිසරයේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා රැ වෙනකම්. හරිද? ඕක එක දිගට යනවා 8 ඉඳලා 11 විතර වෙනකම් කියමුකෝ. ඒ කියන්නේ පරිසරයේ විවරණය. පරිසරය ලයිව්. පරිසරයේ ලයිව් එකක්. අර ප්‍රශ්න ටික තමයි මේ සාකච්ඡා කරන්නේ 8 ඉඳලා 11 වෙනකම්. හරි? 19 වෙනිදා ඉවරයි. ඊළඟට ඔන්න 20 වෙනිදා සම්පූර්ණ දවසක්ම තියෙනවනේ. මම ඒ දවස්ටේ වෙන වැඩ ටික මෙන්න මෙහෙන් ලියන්නම්. ඔයා මේක පිළිවෙලකට පොලේකට ගන්න ඕනේ. ඔන්න මම මේක ඇවිල්ලා ලියන්න කලින් කියන්නේ මේ වීඩියෝ එක බලලා ඔයා මේ ලස්සනට මේ දවස් ටිකයි මේ වෙලාවල් ටිකේදී කරන්න තියෙන වැඩ ටිකයි ලස්සනට පොලේකට නෝට් කරගන්න ඕනේ. chart එකක් හදා ගන්න ඕනේ හැමෝම. මේක බලන්න බෑනේ සැරෙන් සැරේට මතක නැති වුණාම මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හැමෝගාම තියෙන්න ඕනේ ඒක ලියාගෙන plan එක. හරි? ඊට පස්සේ 19 වෙනිදා අපි වැඩ ටික ඉවරයි. නවම්බර් 20 අවසාන දවසනේ අපේ. අන්න අපේ ඉවර වෙන දවස. එතෙන් තමයි අපි ඉවර කරන්නේ. නවම්බර් 20. නවම්බර් 20 වෙන්න තියෙන වැඩේ මේ කියන්නේ. මොකද්ද? උදේ 6ට නැගිටිනවා. දැන් මේක ඉවර නම් රෑ 11ට විතර. 11 පොඩ්ඩක් පහුවේ. ඉදාගෙන උදේ 6ට කලින් ඇහැරලා 6 වෙද්දි වැඩ කරන්න සෙට් වෙනවා. 6 ඉඳලා 11 වෙනකම්. හරිද? 6 ඉඳලා 11. උදේ 6:11. 6:11 ඔයා කරන්න ඕන පුතේ මොකක්ද? ප්‍රැක්ටිකල්ස් ටික. ප්‍රැක්ටිකල්ස් සෙට් එකේ වැදගත් ප්‍රැක්ටිකල් ටිකට අදාළ PDF එකයි ඒක ඩිස්කෂන් එකයි අපි ඔයාලට දෙනවා. ඒ ටික බලන්න ඕනේ. ඇයි ඒක ටික බලන්න ඕන කියන්නේ? ව්‍යුහගත රචනා පේපර් එකේ 3 වෙනි ප්‍රශ්නේ 4 වෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ ඉස්සර නම් කෙලින්ම ප්‍රැක්ටිකල් දැම්මා. දැන් ප්‍රැක්ටිකල් ආශ්‍රිත පොඩ්ඩක් නිර්මාණශීලී ප්‍රශ්න එන්නේ. නිසා ප්‍රැක්ටිකල් ටික ඔයාලට පුළුවන් විය යුතුයි. අන්න ඒ නිසා මෙන්න මේ වැඩේ කරෙන්න ඕන මේ වෙලාවේ. හරි? ප්‍රැක්ටිකල් ගණන් ගන්න තු SFT කියන්නේ ප්‍රැක්ටිකල් තියෙන සබ්ජෙක්ට් යන්නේ මේ වගේ හිතාගෙන. එහෙම ඉන්න එපා. මේ ටික වෙන්න ඕන. නොවැම්බර් 20 වෙනිදා 6 ඉඳලා 11 වෙනකම් ප්‍රැක්ටිකල් ටික බලන්න ඕන උදේ. එතන පැය 4ක් වගේ නේ තියෙන්නේ. හරි. ඊට පස්සේ 11ට ඉවරයි. පොඩි රෙස්ට් එකක් ගත්තා 12 ඉඳලා 2 වෙනකම්. 12 ඉඳලා 2 වෙනකම්. හරිද? sorry 12 ඉඳලා 3 වෙනකම්. පැය 3ක් අරගෙන. 12 ඉඳලා 3 වෙනකම්. 12 3 මොකක්ද ඔයා කරන්න ඕන? අපි ඔයාලට මේවා දෙනවා 20යි 24 බස්නාහිර පළාතේ සෙකන්ඩ් පාර්ට් එක කරන්න ඕන 2020 මේ 12 ඉඳලා 3 වෙනකම් 2024 බස්නාහිර පළාත් පේපර් එකේ දෙවෙනි කොටස කරන්න ඕන. පැය 3ක් MCQ එකයි රචනා 4ක් තෝරගෙන කරලා ඒ විදිහට පැය 3ක් කරගෙන හරියට මේක කරන්න ඕන. හරිද? ඊට පස්සේ 3:00 ඉඳලා 7 විතර වෙනකම් 7:00 විතර වෙනකම් ඔයාලට බැලන්ස් කරගන්න පුළුවන් ඔයාට කැමති විදිහට 3:30 ඉඳලා හරි මේ කාලේ රෙස්ට් කරන්න වෙලාවක් නැහැ මේ විභාගයට කලින් දවස් 3:30 ඉඳලා ඔයාට අපි දෙන්නම් සම්පූර්ණ වෙලාව 8 වෙනකම්. හරිද? මෙන්න මේකේ විවරණය බලන්න. මේක රෙකෝඩින් එකක්. විවරණය බලන්න. මේක හරහා සෑහෙන දේවල් ප්‍රමාණයක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් 2024 බස්නාහිර පළාත් ඩිස්කෂන් එක. හරිද? ගිය අවුරුද්ද ආපු පේපර් එකක්. ඊට පස්සේ මේක ඉවර වුණාට පස්සේ අපි 8:30ට විතර හරි 8:30ට විතර ගන්නව පුතේ ෆයිනල් මීටින් එක. මේකෙදි මුකුත් විෂය කරුණු ඉගෙනීමක් වෙන්නේ නැහැ. එක්සෑම් එක ගැන කතා කරලා ඔයාලත් එක්ක කතා කරලා ඔයාලයි මමයි හම්බ වෙන අවසාන වෙලාව සහ අවසාන දවස ආයි හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි මේ ෆයිනල් මීටින් කියලා මේ නම් කරලා තියෙන්නේ. ඒක ලොකු වෙලාවක් නෑ විනාඩි 15ක 20ක වැඩක්. උපරිම පැය භාගයක් විතරයි. ඔයාලත් එක්ක කතා කරලා එක්සෑම් එක ගැන තව විශේෂයෙන් කියන්න දේවල් ටිකක් තියෙන දේවල් මොනවා හරි කියන්න දේවල් තියෙනවා නම් ඒ ටික කියලා සමු ගැනීමක් විතරයි එතන තියෙන්නේ. ඇත්තටම සමු ගැනීම එතන. ඉතින් පස්සේ ආයි හම්බෙන්නේ නැහැ නේ. මේ නැත්තම් ඉතින් අපි දැනට නම් සමුගෙන නැහැ.
හරි ඕක තමයි එතකොට plan එක. මෙන්න මේ විදිහට වැඩ ටික වෙන්න ඕන. එතකොට ඔයාලට සෙල්ලම් කරන්න අතල් ගන්න වෙලාවක් නැහැ. ගාන්ට පැය 17ක් වැඩ කරන්න පුළුවන් විදිහට තමයි මේ plan එක හදලා තියෙන්නේ. පැය 6ක් නිදා ගන්න, කන්න බොන්න ඕන. හරියට අර කලින් මීටින් වලදී කියපුවා ඒ විදිහට වෙන්න ඕන. උදේට ගන්න ඕන. හොඳට දවල්ට ගන්න ඕන. රැයට කන්න විශේෂයෙන් ගොඩාක් කන්න එපා. රැයට සාමාන්‍ය ප්‍රමාණයක් කන්න. උදේට හොඳට කන්න ඕන. නාන්න. ලෙඩ තියෙනවා නම් නාන්න එපා. බයික් වල එහෙම යන්න එපා. හයියෙන් කඩායන බින්දගෙන. ඒ ටිකේ අර කලින් කියපු ආයි කියන්න දෙයක් නැහැ. ඒ විදිහටම වෙන්න ඕන. නිදා ගැනීම අනිවාර්යයි. හරි සබ්ජෙක්ට් එකට බය වෙන්න එපා. විශ්වාසය තියාගන්න. මේ කියපු ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ගොඩාක් වෙලාව ස්ක්‍රීන් වලට හිර කරගෙන ඉන්න උත්සාහ කරලා නැහැ. හරි? ස්ක්‍රීන් වල ඉන්න වෙන වෙලාවල් තියෙනවා. මේ ඩිස්කෂන්ස් බලන්න එපා. නැත්තම් මේ මාර වෙලාවක් මේ වීඩියෝස් බලන්න විතරක් මෙතන වෙන් කළා නැහැ. ඔයාලට වැඩ කරවන්න තමයි මේ plan එක හදලා තියෙන්නේ. එතකොට ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් මේකත් එක්ක සෙට් වෙන්න මේවට අදාළ කරන papers, ඒ අදාළ notes, PDF සියල්ල මේ පරිසරයේ ප්‍රශ්නවල ඒවා මේ මොනවාද ස්වභාව නිෂ්පාදන කර්මාන්ත ඒවට අදාළ ওই ප්‍රශ්න තියෙන PDF අනම්මන ඔක්කොම ටික පිළිවෙලකට දාලා ඔයාලට drive link එකක් දෙනවා Google drive link එකක්. ඒකෙන් ඔයාලට උමනා දේවල් ටික ගන්න හැම කෙනෙක්ම ආයිත් කියනවා A4 එකක් හරි මොකක් හෝ කොලයක් අරගෙන මේ නොවැම්බර් 15 14 15 16 මෙතන 14 15 මෙතන 16 17 18 19 20 මේ කියන දවස් ටිකට අදාළ මේ plan එක ලස්සනට මේ වෙලාවලුත් එක්ක කරන වැඩ මොනවද කියන එක මේ වීඩියෝ එක බලලා හරියට පිළිවෙලට නෝට් කරගන්න පොඩි chart එකක් ගහගන්න ඒ chart එකට අනුව අපි වැඩේ කරගෙන යනවා. ඒතර ඔයාලට බලන්න දෙයක් නෑ ආයි මොනවත් ෆෝන් එකේ ෆොටෝ එකක් හරි තියාගන්න නැත්නම් ඒ කොලේ තියාගන්න බිත්තිය හරි අලවල ඒකට අනුව ඒ වෙලාවවලදී ඒ වැඩ ටික වෙන්න ඕන. ඔයා තනියෙන් හිතාගෙන ඉන්න ඕන මොනවා හරි වැඩ ටිකක් කරන්න ඊට වඩා මාර ඉෆෙක්ටිව් කියලා මට කියන්න පුළුවන් මේ වැඩේ. හරිද? මේක මාර ඉෆෙක්ටිව්. මේකෙන් ඔයාගේ රිසල්ට් එක හදා ගන්න පුළුවන් සෑහෙන දුරට. හරිද? මේක මේ ඔක්කොම සිලබස් එක මුලින් ඉඳන් ඇදගෙන දඟලන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. ඒකට තමයි මේ පේපර් ඩිස්කෂන්ස් ටික දෙන්නේ ඔයාලට. ඒ හරහා මාර විදිහට ඔයාගේ සිලබස් එක ඔයාලට කව වෙනවා. ඊට අමතරව අර මේ දේවල් ඇස්සේ ගෙස් කරන දේවල් ගොඩක් තියෙනවා. හරිද? මම මේ කියන්නේ මෙහෙමයි කියලා මම ඒවා නොකිය මේ කරන්නේ. හරි එහෙම කියන්නේ මේකයි කියලා. මේ කියාගෙන මේ ටික කරගෙන යනවා. මේ ටික ඉවර වෙනකොට විශේෂයෙන් මෙන්න මේ ලයිව් ටික තියෙනවනේ මේ. මෙතන මේ ගම්පහ ලයිව් එකක් තියෙනවා. මෙතන කළුතර ලයිව් එකක් තියෙනවා. මෙතන 25 උතුරු මැද එක තියෙනවා. ඉන්නේ ඒව ටිකේ ඇස්සේ සැහෙන දේවල් කියවෙයි. ඒවා එකකවත් රෙකෝඩින් තියන්නේ නැහැ. හරි? දන්නවා ඔයාලා දන්නවා මම හිතන්නේ සිටුේෂන් එකයි ඔක්කොමත් එක්ක රෙකෝඩින් තියන්නේ ඒ ලයිව් සෙෂන් ලයිව් විතරයි. ඒවට ඇවිල්ලා ලයිව් කරගන්න බැරි නම් කරන්න දෙයක් නැහැ ඉතින්. හරිද? ආයි එක හේතු කියන්න එපා. මොකද මේක මේ දරබීයෙන් කිරි කනවා වගේ වැඩක්. ඒකින මට කවුරුක්කව වෙනුවෙන් මේ රිස්ක් එකක් ගන්න උවමනාවක් නැහැ. ඒ හින්දා මේ ලයිව් වෙන්න බෑ යන්නේ රෙකෝඩින් එක මෙහෙමයි කියලා කියන්න මෙසේජ් දාන්න එපා පුතා තේරුම් නැහැ මේ තියන්න බෑ හොඳේ තියන්නේ නැහැ. මේ කලින් කරපු රෙකෝඩින් අවුලක් නැහැ. ඒ ඉතින් කලින් කරලා තියෙන්නේ ඒවා ස්ට්‍රීම් දවස් තනම්මන ඔක්කොම බැලුවා ඩීටේල් තියෙනවනේ කලින් කරලා තියෙන්නේ. මේ දවස්වල කරන ඒවා රෙකෝඩින් තියන්නේ නැහැ. හරිනේ? හරි. එහෙනම් වැඩේ හරි මම හිතන්නේ හැමෝටම වැඩේ පැහැදිලි. එහෙනම් 14 දැන් ETBST ලියලා ඇවිල්ලා ඇග්‍රි නොකරන ළමයි මෙතන ඉඳලා වැඩේ පටන් ගමු. මෙතන ඉඳලා පටන් ගමු. අනිත් ළමයි ඇග්‍රි කරගෙන ඇවිල්ලා මේ ඔක්කොම ඉවර කරලා මෙන්න මෙතන ඉඳලා අපි ඔක්කොම එකතු වෙලා මෙතන ඉඳලා වැඩේ පටන් ගමු. ගම්පහ MCQ ඩිස්කෂන් එකේ. හරි? එහෙනම් හැමෝටම ජය වේවා මේ විදිහට වැඩේ කරමු. හැමෝටම බුත් සන්නයි. අයබෝවන්.